කන්දා අම්මේ මට වතුර එකක් ගෙනෙන්. මෙන්න අම්මේ. හෙට නම් මට ගෙදරට වෙලා ඉන්න පුළුවන්. ඒ මොකද අම්මේ? හෙට නෝනගේ ක්ලිනික් දවසනේ. මහත්තයා කොහෙද යනවයි කිව්වා. මන් මේ කල්පනා කළේ මන් කුලියක් මලියක් කළේ නැත්තම් වලට යන කල. ඒක නම් ඇත්ත අම්මේ. මාත් මේ කල්පනා කළේ මගේ බඩේ ඉන්න ඈඹල මොකද්ද කිව් කුණු හරපේ? දැන් එහෙමත් එකක් සිද්ධ වෙලාද බල? තියාපිය පට්ට බැල්ලි. තෝ හොයාගෙන ආපු එක කවුද කියලා? තියාපිය පට්ට බැල්ලි. තියාපිය. දැන් කොහමද පරට්ටි අපි මේ ගෙදර ඉන්නේ? මීට වැඩිය හොඳයි මහා ටිකක් කාලා මැරිලා ගියා නම්. මේ ගෙදර ඉන්න වේද දන්නේ නැහැ දුවේ. ඒක තමා මෙච්චර පාළු. තව කොච්චර දවසක් මෙහි ඉන්න වෙයිද දන්නේ නැහැ දුවේ. මාස 2-3ක් විතර ඇති අම්මේ. කොහෙද ඉතින්? හදිකට ක්ලිනික් එකක් තියෙනවා යන්න. දුවේ අපි මේක වහන් කරමු. කවුරු හරි දැනගත්තොත් අපිට හොඳ නෑනේ. මහේෂ් දැනගත්තොත් මාව මරයි අම්මේ. ඒක තමයි දුවේ. මේ ගමේ ඉන්නේ මහා එපා කරපු මිනිස්සු. ඒ මිනිස්සු එක විදිහක්. මේ ගියේ අයිතිකාරයන් ටිකක් කරුණාවන්තයි. ඒ ගෑනේ තමයි එක විදිහක්. ළමයා ලැබුණට පස්සේ උඹ මොකද කරන්න යන්නේ? මේ ළමයා නරකද කාට හරි හදා ගන්න දුන්නොත්? එන විදියක් බලමු අම්මේ. මං කියලා මොනව කරන්නද? අනේ දේව අමාරුවේ ඉස්පිරිතාලේ යමු දෙන. මට බෑ අම්මේ. එයි. අම්මේ මේ දරුවෝ පොඩක් අල්ලගන්න. බල හිටියොත් ඔක්කොම ඉවරයි. දරුවටත් හොඳටම නිින්ද ගිහිල්ලානේ. මොකද්ද උඹ ඔය බෝක්කු වාසට වෙලා කරන්නේ? සදන තුනුවේ ළමයා මෙහෙට දෙන්න. මොකද දෙයනේ තෝසේ කරන අපරාධේ. මොකද කරන අපරාධේ. මොකද මේ දෙයනේ මේ කරන අපරාධේ.
තමුන් දන්නවද මේ කරලා දෙන අපරාධේ බරපතලකම? ඒ වුණාට මට බැස්ස මේ දරුවෝ බාරගන්න. එහෙනම් තමුන් කියන්නේ මට බාර ගන්න කියලාද? තමුන්ට දාලා ගියා නම් මොකද වෙන්නේ? අනේ මන් මේකට කිව්වා සර් මේ දරුවා හදාගන්න කාට හරි දෙන්න කියලා. කොහෙද ඉතින්? එහෙනම් ඒකටද මේ කිරිස්සප්පියා බෝක්කක් අස්සට දැම්මේ? අනේ මහත්තයෝ මගේ මිනිස්සු රට ගිහිල්ලා අවුරුදු 3ක් විතර වෙනවා. අපි ඉන්නවද කියලා බලන්නේ නැහැ මහත්තයෝ. මට තව අවුරුදු 3ක පුංචි පුතෙකුත් ඉන්නවා. දැන් ඒතර ඒ ළමයා බලාගන්නේ කවුද? ටික දවසකට කියලා නෑ වෙන කෙනෙක් ගෙදර නැවැත්තුව මහත්තයෝ. එතකොට කන්නේ බොන්නේ? එතකොට ඒ ළමයාගේ තාත්තා? අනේ මහත්තයෝ මං ගෙදර නැති වෙලාවේ මගේ කෙල් කොහෙදෝ යන පහරෙක් මගේ කෙල්ල අමාරුවේ දාලා. ඒකිට ගැලවෙන්න බැරි වෙලා මහත්තයෝ. අසරණ අපි මොනව කරන්නද මහත්තයෝ? ඒ පහරේ ආගිය හතක් නැහැ. මගේ මිනිස්සු මේ ළමයව දැක්කොත් මාවයි දරුවයි දෙන්නම මරලා දායි. අපි නීතිය අනුව මේ දරුව පවරලා ඉවරයි. 1939 ළමා හා යෞවනාඥා පනත යටතේ තියෙන සියලුම නීති රීති වලට අදාළව තමයි මේ හැම පැවරීමක්ම කළේ. දැන් නීතිය අනුව හැම වගකීමක්ම තියෙන්නේ දරුව බාරගත් අම්මට. දැන් මේ අම්මලට යන්න පුළුවන්.